2018 පැවති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණයට වඩා වැඩි ජයග්‍රහණයක් මෙවර ජාතික ජන බලවේගය ලබාගෙන තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරනවා. පළාත් පාලන මැතිවරණවලදී ජනතාව වැඩි වශයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට එතරම් උනන්දුවක් නොදැක්වීමද ප්‍රධාන පක්ෂයට යම් අවාසියක් බවයි ඔහු ප්‍රකාශ කළේ. එසේම මේ ඡන්ද ක්‍රමයේද වැඩි වශයෙන් ප්‍රධාන පක්ෂවලට අවාසිදායක විදිහට සකසා තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නා. පළාත් පාලන මැතිවරණයකදී ගම්‍ය අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වන පුද්ගලයන් සම්බන්ධයෙන් දැන හැඳුම්කමට ඡන්දය දීමේ වැඩි ප්‍රවණතාවයක් මහජනතාවගේ ඇති බවද ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබුණා. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැනගන්න දැන්ම අපගේ channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.